ආයිබෝවන් A+ YouTube නාලිකාවෙන් මම ආශානි දේවගේ අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්නේ පරිමිතිය වර්ගඵලය කොහොමද අවුරුදු 5ක පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන්නේ ඒ ගානට කොහොමද තාපුල් උත්තර ලියන්නේ කියලා මම ඔයාලත් එක්ක කතා කරන්නේ. එතකොට මම මීට කලින් පරිමිතිය වර්ගඵලය තව වීඩියෝ දෙක තුනක් ඔයාලට කරලා තියෙනවා. ඒතර පළවෙනි වීඩියෝ එකේ පරිමිතිය වර්ගඵලයේ සූත්‍ර ගොඩනගන්නේ කොහොමද? ඊට පස්සේ වීඩියෝ එකේ මම කරලා තියෙන අනුමාන ගැටලු කිහිපයක්. ඒතර මේ වීඩියෝ ටික ඔයාලා මේ වෙනකොටත් බලන්න නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ වීඩියෝ වල ලින්ක් දාලා තියන්නම්. ඒකෙන් ගිහින් බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලා මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. අපි දැන් යන 2024 කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. මෙම රූපය විස්කම්භය 28ක් සෙන්ටිමීටර් වූ AED අර්ධ වෘත්තාකාර කොටසකින්ද BCE දිග 77ක් සෙන්ටිමීටර් වූ ABCD සුදු කෝණාකාර කොටසකින්ද සමන්විත වේ. එතකොට මේ 2024 පේපර් එකේ ගාන ඇවිල්ලා තියෙන්නේ B කොටසට. ඒ කියන්නේ A කොටස වෙන කොටසක් තිබ්බේ B කොටස තමයි මේ පරිමිතිය හා වර්ගඵලය ගාන ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බලමු මේක කියනවා විස්කම්භය 28ක් සෙන්ටිමීටර් වූ AED අර්ධ වෘත්තාකාර කොටස විස්කම්භය 28ක් සෙන්ටිමීටර්. ඒක මාක් කරගමු. 28ක් සෙන්ටිමීටර් අර්ධ වෘත්තාකාර කොටසකින්ද BCE දිග 77ක් සෙන්ටිමීටර් වූ ABCD සුදු කෝණාකාර කොටසකින්ද සමන්විත වෙනවා. යන රෝම ඉලක්කම් එකට. රෝම ඉලක්කම් එකේ කියනවා මෙන්න සංයුක්ත රූපයේ පරිමිතිය ගන්න. එතකොට මේ සංයුක්ත රූපයේ පරිමිතිය මම පරිමිතිය කියන්නේ මොකද්ද කියලා කිව්වේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. එහෙනම් අපි මේ ඔක්කොගම දිග එකතු කරා නම් හරි. හැබැයි අපිට මේ දිග වලටම එකතු කරගන්න පුළුවන්. ඒත් අපි මෙන්න මේ AEB කියන දිග හොයාගන්න ඕනේ. ඒක ඇවිල්ලා ඡාප දිගක් නේ. එහෙනම් මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටස ඡාප දිග හොයනවා. හරි. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් දෙකෙන් එකක්. එතකොට අපි දන්නවා ඡාප දිග හොයන්න කොහොමද කියන්නේ කන්නේ එක 360 θ 2πr. එතකොට අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් දෙකෙන් එකක් නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ 2πr 2π කියන්නේ 722 අරය දැන් කීයද AB විස්කම්භය කියන්නේ 28යි එහෙනම් අරය ඇවිල්ලා 14යි තුන කරන් 2ට 2 7ට 1යි 14ට 2යි එහෙනම් එනවා 44යි මීටර කියලා මෙන්න මේ AEB ඡාප දිග මේ තියෙන්නේ AEB ඡාප දිග අපෙන් අහන්නේ පරිමිතිය එහෙනම් අපි එකතු කරන්න ඕනේ නිසා පරිමිතිය ඔක්කොම ටික එකතු කරනවා 44 ධන 77 ධන 77 ධන මේක කීයද 28 මේ ටික එකතු කරාම එනම උත්තරේ 226ක් සෙන්ටිමීටර් කියලා. දැන් යම් රෝම ඉලක්කම් දෙකට. රෝම ඉලක්කම් දෙකෙන් කියනවා සුදු කෝණාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් කී ගුණයක්ද? කී ගුණයක්ද කියලා අහන්නේ නම් උත්තරාප කරන්න ඕනේ. සුදු කෝණාකාර කොටසේ වර්ගඵලය හොයලා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයෙන් බෙදුවා නම් හරි කී ගුණයක්ද කියලා එන්න. එහෙනම් ඉස්සෙල්ලාම සුදු කෝණාකාර කොටසේ වර්ගඵලය. සුදු කෝණාකාර කොටසේ වර්ගඵලය. මම වාඵලය කියන දෙනවා. සමානයි කොහොමද සුදු කෝණාකාරයේ වර්ගඵල ගන්න දිග ගුණ කරලා පළ. දිග කීයද? 77යි. පළ කීයද? 28යි වර්ග සෙන්ටිමීටර. මම මේක සුදු කරන්න දැනගන්නේ නැහැ. මොකද අපිට බෙදන්නනේ ඉන්නේ. ඒකට මේ වගේ කපලා දාන්න පුළුවන්. ඒ හින්දා අපි දැන් හොයමු අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ AEB වර්ගඵලය. අර්ධ වෘත්තයක් කියන්නේ භාගයක් πr වර්ගය πr වර්ගය අරේ කීයද 14යි 2ට 11යි 7ට 1යි 7ට 2යි එතන මෙතන එනවා 22 වරක් 14යි වර්ග මීටර කියනවා. එහෙනම් අපිට හොයන්න ඕනේ දැන් කී ගුණයක්ද කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? සුදු කෝණාංශයේ වර්ගඵලය බෙදන්න ඕනේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. බෙදුවා නම් අර්ධයක් සුදු කරන්න පුළුවන් 11 කරක් වලින් නම් 11 කරක් 2යි 11 කරක් 7යි 14 1යි 28ට 2යි මේ දෙකට මේ දෙක හතර එහෙනම් කී ගුණයක්ද 7 ගුණයක් වේ. ඔන්න තමයි 2024 ගාන ඇවිල්ලා තියෙන හරිම ලේසි
B කොටසට විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට දෙවෙනි ප්‍රශ්නේ B කොටසට තමයි මේක ඇවිල්ලා තිබ්බේ. පළවෙනි ප්‍රශ්نين අපෙන් ඇහුවේ අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිගත් හොයලා මෙන්න මේ සම්පූර්ණ සංයුක්ත තල රූපයේ පරිමිතිය හෙල්ල. ඒතර පරිමිතිය කියන්නේ වටේ දිග කියලා අපි දන්නවා. ඒතර අපිට හොයන්න තිබ්බේ AEB ඡාප දිග විතරයි. ඒ ඡාප දිග හොයලා මෙන්න මේ දිගවල් තුන එකතු කරා නම් අපිට ආවා සම්පූර්ණ සංයුක්ත තල රූපයේ පරිමිතිය 226 සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අපිට හොයන්න තිබ්බා මෙයාලා කියන ත්‍රිකෝණාස්තයේ වර්ගඵලය වගේ අර්ධ වෘත්තාකාර වර්ගඵලය ත්‍රිකෝණයක්ද කියලා හොයන ඉස්සෙල්ලාම අපි කරේ ත්‍රිකෝණාස්තකාර කොටසේ වර්ගඵලය හොයුවා. දිග ගුණ කිරීම පළල 77 ගුණ කිරීම 28 කියලා. ඊට පස්සේ AEB අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයුවා. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ 360 θ πr වර්ගය. එතකොට 360 θ කියලා ගන්න ඕනේ. ඇයි අපි දන්නවා අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් කොච්චරද? භාගයක්. ඒ හින්දා මම දෙකෙන් වෙන කියලා දැම්මා. πr වර්ගය. π කියන්නේ 7න් උස 2 r වර්ගය කියන්නේ 14 ඒව දෙකක්. හරි නේද? එතකොට උත්තරේ ඉන්නේ වර්ග සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අපි ත්‍රිකෝණයක්ද කියලා හොයන්න ත්‍රිකෝණාස්තයේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලයෙන් බෙදුවා. ඒක සුළු කරලා ගත්තාම 7 ගුණයක් කියලා අපිට ආවා.